ඉන්දියාවේ යුද අභ්‍යාසයක් තිබුණා. ඒකට රටවල් 74ක් සහභාගී වෙලා තිබෙනවා. අපේ ලංකාවේ තිබෙන නන්දමිත්‍ර නාවික නැවත් මේ යුද අභ්‍යාසයට සහභාගී වුණා. ඒ වගේම නැව් 42ක් සහභාගී වෙලා තියෙනවා. ආසියානා 29ක් සහභාගී වෙලා තිබෙනවා මේ යුද අභ්‍යාසයට. ඒතකොට මේ යුද අභ්‍යාසය ඉවර වෙලා මේ නැව නැවත ඉරානයට පිටත් වෙන්න ආවා ඉන්දියාවේ දැනුම් දීමත් එක්ක. නමුත් අපි දන්නවා ඇමරිකන් යුද නැව් තිබෙනවා ගල්ෆ් කලාපේ. ඒ ඉරානයට යන්න බෑ මේ නැවට. ඒ යන්න බැරි හින්දා තමයි ඒගොල්ලෝ නැව හරවගෙන ගාල්ල වරායට නාවික සැතපුම් 40ක වගේ දුර ප්‍රමාණයක නැව පැය 11ක් තියාගෙන හිටියා. ඒගොල්ලෝ ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලුවා ඒ නැව ගාල්ල වරායට එන්න. මොකද මේ යන ගමන් නෙමේ ගැව්වේ නැව තිබුණේ මුහුද මැද නවත්තගෙන. මොකද ඒගොල්ලන්ට යන්න බෑ ඉරානයට. මොකද ඉරානයට යන්න බැරි ඒ කලාපේම යුද්ධය යන හින්දා මේ නැවට යන්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය 11ක් නැව නවත්තන් හිටියා. නමුත් ආණ්ඩුව පැය 11ක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නැහැ. ඒ පැය 11ක් කාලයක් ගියාට පස්සේ තමයි කොහොම හරි මේ තොරතුර ඇමරිකන් හමුදාවට මේ තොරතුර ගියා. ඒගොල්ලන්ගේ සබ්මැරීන් එක මේ ආවට තිබුණේ නැහැ. සබ්මැරීන් එක තිබුණේ ගල්ෆ් කලාපේ. ඒ ගල්ෆ් කලාපේ ඉඳන් මෙතනට ආව මේකට පහර දෙන්න. ඇයි මේ පැය 11ක් තිස්සේ මේ නැව නවත්තගෙන ඉන්න ඉඩ දුන්නේ? ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලට අපි අස්සම් කරලා තිබිද්දි ඇයි ගාල්ල වරායට එන්න නොදුන්නේ?